පුලප්ස් ගහන එකෙන් උස යනවා කියලා ගොඩක් අය කියනවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඒක ගැන. මුලින්ම අපි බැලුවා නම් මිනිස්සෙක්ගේ උස 90කට වැඩි ප්‍රමාණයක් ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේ ජෙනටික්ස් මත. ජාන මත තමයි තමන්ගේ උස ඩිපෙන්ඩ් වෙන්නේ. අපි ජිම් එකකට ගිහිල්ලා වර්ක්අවුට්ස් කරලා හරි නියුට්‍රිෂන් ප්ලෑන් එකක් තිබුණා නම් අපේ මසල්ස් ඩෙවලොප් කරගන්න පුළුවන් අපිට ඒ වර්ක්අවුට්ස් වලින්. අපිට ඒ මසල්ස් සයිස් කරගන්න පුළුවන්. එහෙම කියලා ජිම් එකකට ගිහිල්ලා අපි වර්ක්අවුට්ස් මොනවා හරි කරා කියලා අපිට බෑ අපේ ඇටකටු ලොකු කරගන්න, ඒව දික් කරගන්න බෑ. එතකොට ඔය වීඩියෝස් වල තියෙනවානේ පුල් අප්ස් ගහුවොත් උස යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන ඔය හයිට් ඉන්ක්‍රීස් කරගන්න එක වර්ක්අවුට්ස්. ඇත්තටම මේකෙන් එහෙනම් මොකද්ද වෙන්නේ කියලා බලවනම් ඔය වගේ වර්ක්අවුට්ස් වලින් වෙන්නේ අපේ පොස්චර් එක ඉම්ප්‍රූව් වෙනවා. එතකොට ඒ ලුක් එකේ පොඩි වෙනසක් වෙනවා මිසක් නිකන් 5-8ක මිනිස්සෙක් එකපාර ඔය එක්සර්සයිසස් කරා කියලා අඩි 6ක් වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම පොයින්ට් එකක් තියෙනවා. තමන් තාමත් ඉන්නේ early 20s ඇතුළත නම් පොඩි chance එකක් තියෙනවා චූටි ප්‍රමාණයකින් තමන්ගේ උස වැඩි වෙන්න. හැබැයි ඒකට තමන්ගේ නිින්ද සහ පෝෂණය on point තියෙන්න ඕනේ. so basically කියන්නේ exercises මොකුත් කරලා තමන්ගේ උස වැඩි කරගන්න බෑ. ඒ නිසා උස ගැන වැඩි ස්ට්‍රෙස් වෙන්න එපා. තමන් ફોකස් කරන්න තමන්ට වෙනස් කරන්න පුළුවන් දේවල්, වෙනස් කරන්න බැරි ඒවා ගැන ફોකස් කරන්න එපා. තමන්ගේ මසල් මාස් එක, එතකොට තමන්ගේ ෆැට් පර්සන්ටේජ් එක ඕවා වෙනස් කරන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒවා ફોකස් කරන්න, තමන්ගේ උස ගැන ફોකස් නොකර. තව ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.